ඔයාලා දන්නවද මේ මොනවද කියලා? මේවට තමයි වෙනිවෙල් කියන්නේ. මේව නිකන් දර කෑල්ලක් වගේ තමයි පේන්නේ. මේක දිව්‍ය ඖෂධයක්. ඕනම ලෙඩකට මේක ගොඩාක් ගුණදායකයි. ඔයාට හෙම්බිරුස්සාවට, සෙම්මට, ඔළුවේ කැක්කුමට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක කොහොමද හදාගන්නේ කියලා අපි බලමු. ඉස්සෙල්ලම ඔයාලා මේක පිහියක් අරගෙන පොතු ගහගන්න මෙන්න මේ වගේ. ඉතින් මහා ගොඩක් ඕනේ නැහැ. පොඩි ප්‍රමාණයක් තිබුණ නම් ඇති. ඔයාලට මේ වගේ කොටසක් ගොඩ කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. හදාගන්නත් හරිම ලේසි. ඉතුන් මේ කපාගත්තු පොතු ටික මුට්ටියකට දාගන්න. මේකට ඔයලා කැමති මුට්ටියක් භාවිතා කරන්න පුළුවන්. හැබැයි මැටි මුට්ටියක් නම් ගොඩාක් හොඳයි. ඊට පස්සේ මේකට වතුර ටිකක් දාගෙන ලිපේ තියන්න. වතුර නටනකන් විනාඩි 2යි 3 තියාගන්න. දැන් නම් වතුර නටනව ඔයාලට පේනවා ඇති. මේක දැන් පෙරා ගන්න ඕනේ. කිරි ගොට්ටක් අරගෙන මේක පෙරා ගන්න. කිරි ගොට්ටක් අරගෙන මේක පෙරා ගන්න. ඊට පස්සේ මේක රස බලන්න තමා තියෙන්නේ. මේක එච්චර රස නෑ. ඒත් මේක රස කරගන්න ඔයාට සීනි ටිකක් අරගන්න පුළුවන්. නැත්තම් අකුරු කෑල්ලක් වුණත් කමක් නෑ. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ආයෙත් අලුත් එකකින් හම්බ වෙමු. බයි.